Hello everyone and welcome you all to the introduction to wine regions video series, and in today's video we're going to learn about Chablis. So Chablis is very exciting sub-region found in Burgundy region, and it's very important for us to know about Chablis in and out. So in today's video we're going to learn about different classification of Chablis, what's the different styles of Chablis, as well as what is the grape variety of Chablis. ඉතින් අද වීඩියෝ එකේදී අපි ඉගෙන ගන්න යන්නේ මේ ශබ්ලි කියන රීජන් එක ගැන, සබ් රීජන් එක ගැන බර්ගන්ඩි වල තියෙන. ඒතකොට අපි ඉගෙන ගන්න යනවා මොනවද මේකේ තියෙන ඩිෆරන්ට් ක්ලාසිෆිකේෂන්, ඒ වගේම තමයි ග්‍රේප් වරයිටි එක මොකක්ද, ඒ වගේම ඩිෆරන්ට් ස්ටයිල්ස් මොනවද. ඉතින් මේ දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකද රෙස්ටොරන්ට් වල වැඩ කරන අය විදිහට අපි නිතරම ශබ්ලි කියන වයින් එක සර්ව් කරනවා. ඒතකොට ගෙස්ලා ගොඩක් වෙලාවට ශබ්ලි කියන අහනවා, මොනවද තියෙන ශබ්ලි කියලා අහනවා. ඒ වගේම තමයි ඒ වගේ ෆ්ලේවර් ප්‍රොෆයිල්ස් අහනවා. ඉතින් මේ දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා රෙස්ටොරන්ට් එක වැඩ කරන ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට. එහෙනම් අපි යමු වීඩියෝ එකට, අපි බලමු මොකද්ද මේ ශබ්ලි කියන්නේ කියලා. එතකොට ශබ්ලි කියන්නේ ඒක විලේජ් ඇපලාසියන් එකක්. එතකොට ඒක පිහිටලා තියෙන්නේ නෝර්දන් මෝස් පාර්, ඒ කියන්නේ බර්ගන්ඩි රීජන් එකේ උඩරිම උඩ කෑල්ලේ, ඒ කියන්නේ උතුරටම වෙන්න තියෙන කෑල්ලේ තමයි මේක තියෙන්නේ. එතකොට ශබ්ලි රීජන් එක කූලර් ක්ලයිමේට් රීජන් එක. එතකොට මේක කූලර් ක්ලයිමේට් කොහොම ගොඩක් වෙලාට 16.5 and below temperature annually. එතකොට අවුරු වාර්ෂික යාලට 16.5කට තොර අඩුවෙන් තමයි ටෙම්පරේචර් එක තියෙන්නේ. එතකොට මේ ටෙම්පරේචර් එකේ හැදෙන ග්‍රේප් වරයිටි ගොඩක් වෙලාවට high acidity refreshing style. මොකද එතකොට sugar ripeness එක ගොඩක් අඩුයි. හරිද? එතකොට wines are produced for different classification. එතකොට Chablis කියන wine එක ගොඩක් වෙලාවට classification 4ක produce වෙනවා. එක තමයි Petit Chablis, Chablis Premier Cru, Chablis Grand Cru. එතකොට මේ classification 4 තමයි මේ Chablis wines produce වෙන්නේ. එතකොට Chardonnay is the primary grape variety and mostly they are unknown. එතකොට Chardonnay තමයි backbone grape variety එක. ඒතකොට ඒක තමයි permitted grape variety එකත්. එතකොට මේ ගොඩක් වෙලාවට Chablis wines are unoaked. ඒ කියන්නේ Petit Chablis, Chablis Premier Cru මේ ඔක්කොම ඇවිල්ලා ගොඩක් unoaked style. නමුත් Chablis Premier Cru and Grand Cru කියන දෙක depends on the producer. ඒක barrel fermented, barrel matured කරන්න පුළුවන් part of the blend. ඒ කියන්නේ ඒ වයින් මේකට අනුව සමහර ග්‍රෝන් කරු සහ ප්‍රමිය කරු වයින් බැරල් ෆර්මන්ටඩ් කරලා තින. එතකොට ඒක ගොඩක් රවුන්ඩ්, ගොඩක් ෆුල බොඩි ස්ටයිල්, මොච්මෝ වෙල් ස්ට්‍රක්චර්ඩ්. එතකොට ඒ අපි දැනගන්නවා. ඉතින් ප්‍රධාන වශයෙන් ශබ්ලි කියන්නේ සබ් රීජන් එකක්. බර්ගන්ඩි රීජන් එකේ නෝර්දන් මෝස් පාර්ට් එකේ තියෙන කූලර් ක්ලයිමේට් රීජන් එකක්. එතකොට ග්‍රේප් වරයිටි එක Chardonnay. ඉතින් අපි ඊළඟට බලන්න යමු මොකක්ද මේ Petit Chablis කියන්නේ කියලා. එතකොට Petit Chablis කියන්නේ entry level. මේක තමයි Chablis වල තියෙන lowestම price point entry level style එක. එතකොට මේක ගොඩාක් වෙලාවට price එකෙන් අඩුයි අනිත් wines වලට වැඩිය. අනිත් එක තමයි මේක ගොඩක් fresh. එතකොට මේක style එක හදන්න ගන්න grape variety ගොඩක් වෙලාවට grow වෙන්නේ lesser known vineyards වල. ඒ කියන්නේ ටොප් විනයාඩ්ස් තියෙන්නේ අපි ඉස්සරහට කතා කරන්න යනවා ස්ලෝප්ස් වල මිඩල් පාර්ට් එක. එතකොට මේ Petit Chablis කියනවා ෆ්ලැට් විනයාඩ්ස් වල තමයි හැදෙන්නේ. එතකොට ඒවට තැබෙන ඉර එළිය හැමදේම අරවට වැඩි ගොඩක් අඩුයි. ඒ හින්දා තමයි මේක ගොඩක් cheap සහ approachable style එකක් වෙන්නේ. එතකොට අවුස්ටිය කියලා කියන්නේ ගොඩාක්, එතකොට මේක acidity වැඩි. ඒ කියන්නේ මාර fresh. ඔයාලා බීපු ගමන් මුළු කටම නිකන් අර හිරි වැටලා ගිහිල්ලා අපිට එන්නේ mouth watering sensation එක අන්න ඒ වගේ. හරිද? simple fruit flavors. එතකොට green fruits තමයි ගොඩක් තියෙන, green apple, pear ඒ වගේ දේවල්. ඊට පස්සේ these are the lowest price point Chablis wines found in the market. කියන්නේ Chablis සල්ලි දීලා ගන්න බලනවා නම් Petit Chablis කියන එක තමයි ගණන් වලින් අඩුම Chablis එක වාට බලන්න. හරිද? ඊට පස්සේ අපි බලමු මොකද්ද Chablis කියලා කියන්නේ. Chablis කියන්නේ මේක තමයි village level එක. ඊට පස්සේ මේක තමයි second most quality hierarchy one. ඒ කියන්නේ මේක තමයි quality hierarchy දෙකට තියෙන්නේ. often grown in north facing slopes and flatter lands. මේකත් අර වගේම ගොඩක් වෙලාවට එකම condition වල හැදෙන grapes වලින් තමයි Chablis කියන එකත් හැදෙන්නේ. ගොඩක් වෙලාවට ස්ලෝප් එකක් ගත්තාම ස්ලෝප් එකේ northern most part එකේ තමයි තියෙන්නේ, අනිත් එක north facing. අපි දන්නවා Chablis කියලා කියන්නේ north pole එකේ තියෙන region එකක්. එතකොට north pole එකේ තියෙන හැම region එකකටම sunlight එක එන්නේ south වලින් ඉඳලා, ඒ කියන්නේ equator එකේ ඉඳලා. එතකොට මේ north pole එකේ තියෙන vineyard south facing නම් තමයි යාලට හොඳටම sunlight එක ලැබෙන්නේ. නමුත් මේ Chablis කියන village style එක හදන්න ගන්න grapes තියෙන vineyard තියෙන්නේ south facing නෙමෙයි north facing. හරිද? Similar to Petit Chablis, the flavors are very austere with
refreshingly high acidity with citrus and green fruit. So මේකේ එතකොට citrus fruit කියන ෆ්ලේවර් එකත් ඒ කියන්නේ lemon lime වගේ තියෙනවා. green fruit ම විතරක් නෙමෙයි. එතකොට මේකේ පොඩ්ඩක් complex පෙටි ශබ්දයකට වැඩිය පොඩ්ඩක් quality එකකින් හොඳයි. එතකොට price එකත් ඒ වගේම තමයි. So mostly widely available. එතකොට ශබ්ලි කියන මේ style එක තමයි ශබ්ලි වල තියෙන ගොඩක්ම available wine එක සහ production එක අතින් වැඩිම production එකක් තියෙන ශබ්ලි wine එක ඇවිල්ලා ශබ්ලි village level එක. හරි අපි දැන් බලමු මොකද්ද ශබ්ලි ප්‍රීමියර් ක්‍රූ කියලා කියන්නේ. එතකොට ශබ්ලි ප්‍රීමියර් ක්‍රූ කිව්වහම අනිත් දෙකටම ස්ටයිල් දෙකටම වඩා මේක ගණන් වලින් වැඩි. ඒ වගේම තමයි quality එකත් වැඩි. එතකොට අපි බලමු මොකද්ද මේ quality එක වැඩි වෙන්නේ හේතු මොනවද කියලා. එතකොට these vineyards tend to locate on the hillside slopes facing south and have a greater concentration of ripeness. එතකොට මේ ශබ්ලි ප්‍රීමියර් ක්‍රූ vineyards තියෙන්නේ අර ස්ලෝප් වල හොඳ ඒරියා එක මිඩල් පාර්ට් එකේම නෙමෙයි. මොකද ග්‍රෝන් ක්‍රූ තමයි මිඩල් පාර්ට් එකේ බෙස්ට් ලොකේෂන් වල තියෙන්නේ. ඉතින් මේකත් සවුත් ෆේසින් හොඳ සන්ලයිට් එක්ස්පෝෂර් එකක් තියෙනවා. ඒ වගේම තමයි සුගර් රයිප්නස් එක සහ ෆ්ලේවර් කන්සන්ට්‍රේෂන් එක ශබ්ලි පෙති ශබ්ලි කියන දෙකටම වඩා හොඳයි. Generally have more riper fruit flavors and body than Chablis wines. ඒ කියන්නේ Chablis already මේක light to medium bodied වගේ. එතකොට මේක ගොඩක් riper fruits තියෙන. ඒ කියන්නේ stone fruits වගේ. stone fruit කොහම apricots ඒ වගේ දේවල්. හරිද? peach වගේ. peach ම නැතත් සාමාන්‍යයෙන් peach සහ ඊට අතර අඩු නිකන් white peach වගේ. Okay. Depends on where the grapes are grown, the labeling terms can be vary. ඒ කියන්නේ දැන් මේක ලේබලින් ටර්ම් එක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් ඔයාලට. ඒ කියන්නේ මේක ප්‍රීමියර් ක්‍රූ කිව්වහම ප්‍රීමියර් ක්‍රූ විනයාඩ්ස් තියෙනවා. සාමාන්‍ය විනයාඩ් 17කට ප්ලොට්ස් 17ක විනයාඩ් 40ක් තියෙනවා හිස්ටොරිකලි. එතකොට ඔව් මේ පල්ලෙහා තියෙනවා වගේ. එතකොට මේ 17න් විතරක් ඒ කියන්නේ එක විනයාඩ් එකකින් විතරක් ග්‍රේප් අරගෙන හදනවා නම් ප්‍රීමියර් ක්‍රූ වයින් එකක් ඔයාලට ලේබල් එකේ බලා ගන්න පුළුවන්. මම මේ පල්ලෙහා දාලා තියෙනවා මොන්දිතෝනේ, ෆෝෂම්, මොන්ට්මේන්ස්, වෙයිලොන්, ෆොරෙට්ස් ඒ වගේ. එතකොට මේ වගේ නමක් තියෙනවා නම් ශබ්ලි ප්‍රීමියර් ක්‍රූ මොන්දිතෝනේ කියලා. එතකොට මේ ග්‍රේප්ස් එන්නේ මොන්දිතෝනේ කියන විනයාඩ් එකකින් විතරයි. එතකොට ආදි දැක්කොත් ලුයි ජාදෝ ශබ්ලි ප්‍රීමියර් ක්‍රූ. එතකොට එහෙම තිබ්බොත් මේ කියන්නේ ප්‍රීමියර් ක්‍රූ විනයාඩ් ගොඩක බ්ලෙන්ඩ් එකක්. හරිද? නමුත් ප්‍රීමියර් ක්‍රූ විනයාඩ් විතරයි. ඉතින් ගොඩක් කලාවට අතර මේ නමත් එක්ක තමයි අපිට දකින්න තියෙන්නේ. Here are top 5 vineyards that are great reputation in the world. එතකොට මේ මම දාලා තියෙන විනයාඩ් පහ ශබ්ලි ප්‍රීමියර් ක්‍රූ පහ තමා දැනට හොඳ රෙපියුටේෂන් එකක් තියෙන මාකට් එකේ. මම දැකපු ගොඩක් වයින් ලිස්ට් වල තියෙන ශබ්ලි ප්‍රීමියර් ක්‍රූ මේ පහෙන් එකක් තමයි. මේ පහෙන් දෙක තුනක් තමයි. ඉතින් මොන්දිතෝනේ, ෆෝෂම්, මොන්මේන්ස්, වෙයිලොන්, ෆොරෙට්ස්, ලා ෆොරේ ඒ වගේ තියෙනවා. ඉතින් ශබ්ලි ප්‍රීමියර් ක්‍රූ කියන්නේ ශබ්ලි පෙති ශබ්ලි සහ ශබ්ලි කියන දෙකටම වඩා හොඳයි. එතකොට ගොඩක් වෙලාවට ප්‍රොඩියුසර්ස්ලා ශබ්ලි ප්‍රීමියර් ක්‍රූත් බැරල් ෆර්මන්ට් සහ බැරල් මැචුරේෂන් කරන එක depends on the producer. If you wanna learn in detail, better you can read the labels and the productions stories behind it. ඒ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු ශබ්ලි ග්‍රෝන් ක්‍රූ. එතකොට මේක තමයි top notch ශබ්ලි wines coming from ශබ්ලි. හරිද? ශබ්ලි වල තියෙන highest quality level, highest classification is ශබ්ලි ග්‍රෝන් ක්‍රූ. එතකොට ශබ්ලි ග්‍රෝන් ක්‍රූ වහම මෙතන එක ග්‍රෝන් ක්‍රූ එක ශබ්ලි ග්‍රෝන් ක්‍රූ තමයි. නමුත් ඒක විනයාඩ් 7කට බෙදලා තිනවා. විනයාඩ් 7ක් තමයි ශබ්ලි ග්‍රෝන් ක්‍රූ එකට එලිජිබල්. ඉතින් අපි බලමු මොනවද ඒක. These are the top tier wines that are and the vineyards that are located in the middle of same hill facing south and southwest. එතකොට මේ විනයාඩ් 7ම තියෙන්නේ එකම කන්ද, එකම ස්ලෝප් එක. එතකොට ඒ විනයාඩ් 7ම ෆේස් වෙලා තියෙන්නේ සවුත් වෙස්ට් සහ සවුත්. ඒ කියන්නේ බර්ගන්ඩි වල ඉඳලා ඉක්වේටර් එක පැත්තට ෆේස් කරලා තියෙනකොට සන්ලයිට් එක්ස්පෝෂර් එක මැක්සිමම් හම්බෙන ලොකේෂන්ස් වල තමයි මේ ශබ්ලි ග්‍රෝන් ක්‍රූ විනයාඩ්ස් තියෙන්නේ. හරිද? only some vineyards are categorized as and they are all share single ground cruise. එතකොට ශබ්ලි ග්‍රෝන් එතකොට අපි දන්නවා බර්ගන්ඩි වල ග්‍රවුන්ඩ් ක්‍රූ 33ක් තියෙනවා. එතකොට ඒ 33 එකක් තමයි ශබ්ලි ග්‍රෝන් ක්‍රූ කියන එක. එතකොට ඒ එක යටතේ විනයාඩ් 7ක් තියෙනවා. හරිද? එතකොට නමුත් එකක් තමයි අපි දන්නේ. මේ අපි දන්න ග්‍රෝන් ක්‍රූ විදිහට ගන්න. They are richer, more concentrated and powerful and age worthy as well. එතකොට මේක තමයි ගොඩක්ම richer. ඒ කියන්නේ අනිත් එකම ශබ්ලයකට වඩා මේකේ mouth feel එක ගොඩක් rich. ඒ වගේම තමයි ඒක more concentrated. එතකොට මේකේ green fruits, citrus fruit, stone fruit, sometimes tropical fruit as well. So depends on the producer's intention. එතකොට producer සමහරට barrel ferment කරනවා, barrel age කරනවා part of their wine. ඉතින් ඒ හැමදේම අනුව මේ වයින් එකේ තියෙන ෆ්ලේවර් ප්‍රොෆයිල් එක ගොඩාක් රිච්.
ඒ වගේම තමයි ඒජ් වර්ති සමහර ශබ්ලි පෙටි ශබ්ලි කියන වයින් උපරිම අවුරුදු 2 3 4ක් ඇතුලේ බොන්න ඕන. නැත්නම් ඒක පරණ ගෙස්ලා කැමති නැහැ ඔයාලා දන්නවා ඇති ගෙස් කෙනෙක්ට වයින් එකක් සජෙස්ට් කරාම ස්පෙෂලි white wine එකක් ශබ්ලි වගේ අහනවා what's the vintage if the vintage is older than 4 years they're not interested to buy it. ඉතින් ඒ වගේ තමයි මොකද ඒවා යන් ෆ්‍රෙෂ් එකේ බොනකොට තමයි වයින් එකේ තියෙන ක්වොලිටි එක සහ ඒකේ ඇත්තම ෆ්ලේවර්ස් වලට එන්ජොයි ගන්න පුළුවන්. නමුත් ශබ්ලි ග්‍රෝන් කරූ කිව්වහම අවුරුදු 10ක් 15ක් 20ක් වුණත් හොඳට ඒජ් වර්ත්. ඒ කියන්නේ යාලගේ ෆ්‍රෙෂ්නස් එක ඒ වයින් එකේ ෆ්‍රෙෂ්නස් එක still will remain after 15 years. ඒ වගේ ක්වොලිටි එකක් තියෙන වයින් එකක් තමයි ශබ්ලි ග්‍රෝන් කරූ කියන්නේ. ග්‍රෝන් කරූ හතක් තියෙනවා. ඒ හත තමයි ලෙක්ලෝ, වොදෙසේ, Bogros, Walmur, Grenoli, Blanchots, process. Sometimes my pronunciation is still not perfect. Okay, better you can read search about the right pronunciation as well. ඉතින් මේ pronunciation එක මාර වටිනවා මොකද මේ ගොඩක් වයින් ඇත්තට මම දැකලා නැහැ. මම සර්ව් කරලා නැහැ. ඒතකොට මේකෙන් ලෙක්ලෝ තියෙනවා. ඒතකොට බුග්‍රෝ, ඒතකොට වැල්මූර්, බ්ලන්චෝත් මේවා තමයි මම සර්ව් කරපු වයින්. ඉතින් මේ වව්දේසේ ඒ වගේ වයින් මම දැකලා නැහැ ඇත්තටම. ඉතින් මේ හත තමයි. ඒතකොට මේ වයින් එක ඉතින් වා ශබ්ලි ප්‍රීමියර් ක්‍රූ එක සාමාන්‍ය රුපියල් 100ට වගේ යනවනම් මේක සාමාන්‍ය රුපියල් 350 400කට යනවා. ඒ කියන්නේ මම දල වශයෙන් නිකන් ගත්තේ රුපියල් වලින්. නමුත් ඉතින් ඕක ඩොලර් වලින් යනකොට අපේ රිසෝට් වල වුණත් අපිට දකින්න තියෙන දෙයක් ඉතින් ලොකු ප්‍රයිස් පොයින්ට් වේරියන්ස් එකක් තියෙනවා මෙතන. ඉතින් ওই ටික තමයි ශබ්ලි ග්‍රෝන් ක්‍රූ ගැන ඔයා දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු wine and food pairing part එක. So pair Chablis with food, right? This is the most important part of this session because this makes you stand out from others in your team as well as to lift up your confidence when you talk with the guest. Okay, මෙතන තමයි ඔයාලට ගන්න තියෙන හොඳම හරිය තියෙන්නේ මොකද ඔයා කොච්චර දැනගත්ත වැඩක් නැහැ රෙස්ටෝරන්ට් එකට එන ගෙස්ට් ඔයාලට මේක ප්‍රොමෝට් කරගන්න බැරි නෑ. ඒතකොට ප්‍රොමෝට් කරගන්න එකම key point එක තමයි food pairing එක. හරි. So Chablis wines are packed with refreshing acidity and they are mostly unlocked wines with flinty minerality. මේක තමයි ඔයා දැනගන්න ඕන දේ මොකද Chablis කියන්නේ ගොඩක් refreshing high acidity wine එක. ඒතකොට ඔයා දැනගන්න ඕන මොන වගේ food එකක තමයි මම දෙන්න පුළුවන්. Perfectly complements raw fish, delicate white fish and creamy poultry dishes. එතකොට ඕනම ඩිෂ් එකක් ගත්තාම සැලඩ් වගේ දෙයක් ගත්තාම නම් ඊසි දෙන්න පුළුවන්. එතකොට සෙල් ෆිෂ්, එතකොට ෆිෂ්, හරි ඩෙලිකේට් වයිට් ෆිෂ්, ඒ කියන්නේ සාල්මන්, ඒ වගේ දෙයක් වයිට් ෆිෂ් ගත්තාම ගොඩක් තියෙනවා. right ඒ ඔක්කොම එතකොට pan seared white fish, cream veal, calamari, lobster, grilled chicken, fish tatas මේ හැම දෙයකටම කැවියා මේ හැම දෙයකටම ඔයාලට මේක සජෙස්ට් කරන්න පුළුවන්. මොකද මේ වයින් එකේ තියෙන රිෆ්‍රෙෂින් ඇසිඩිටි එක මේ සමහර ඩිෂ් වල තියෙන ෆැටි එක කපාගෙන යනවා. ඒ කියන්නේ ඔයා මාළු කෑල්ලක් කෑවට පස්සේ අර කටේ තියෙන ඔයිලි ගතිය නැත්තම් ෆිෂ් මේ සෙන්සේෂන් එක ඔයා දන්නවා. දැන් ඔයාක ඉමැජින් කරලා බලන්න කොහොමද ඔයා ෆිෂ් කෑල්ලක් කාවට පස්සේ ඔයාගේ කට කොහොමද තියෙන්නේ? ඔයාගේ දිව කොහොමද? කෑල්ලක් කාලා අනිත් පැත්තෙන් Chablis ග්ලාස් එකකින් ටිකක් බීපු ගමන් මොකද වෙන්නේ? ඔයාගේ පැලට් එක ක්ලීන් වෙනවා. ඒක තමයි පර්ෆෙක්ට් පෙයාරින් එක. ඒ වගේම තමයි ඒකේ තියෙන ඇසිඩිටි එක අර ෆිෂ් එකේ තියෙන සෝල්ට් එකකින් තවත් ෆෘටිනස් එක වැඩි වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. හරි ඒක තමයි ෆුඩ් ඇන්ඩ් වයින් පෙයාරින් කියලා සිම්ප්ලි කියන්නේ. එතකොට ඔයා දන්නවනම් ඔයාගේ මෙනු එකේ ඉන්නන්න අවුට් වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් එතකොට ඔයාගේ ෆුඩ් මෙනු එකේ තියෙන මේ Chablis Grand Cru එකක් විකුණන එක ඔයාලට ගේමක් නෙමෙයි. එතකොට Chablis Grand Cru එකක් විකුණන එක ඇත්තටම ගේමක් වෙනවා. ඔයා මේ දේවල් දන්නේ නැත්නම් සහ ඔයාගේ ඇවරේජ් චෙක් එක වුණත් ඔයාගේ රෙස්ටෝරන්ට් එකේ ඉන්ක්‍රීස් වෙන්න මේක රිජුම බලපාන කේස් එකක් තමයි. හරිද? ඉතින් Chablis ගැන මේ දේවල් තමයි ඔයා දැනගන්න ඕනේ. මොකද්ද ග්‍රේප් එක, මොකද්ද ස්ටයිල්ස්, මොකද්ද ඩිෆරන්ට් ක්ලාසිෆිකේෂන්. ඒතකොට ඇයි ඒවට එහෙම ක්ලාසිෆිකේෂන් ඩිෆරන්ට් වෙන්න හේතුව. ඉතින් අපි මේ හැම දෙයක්ම කතා කරා මේ වීඩියෝ එකේදී. ඉතින් ඔයා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඔයා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් yes it's a valuable video කියලා. ඒ වගේම තමා මට දැනගන්න ඔයා ෂෙයා ගන්න ඔයාගේ ලිස්ට් එකේ තියෙන Chablis wines සහ ඔයා දැනට විකුණලා තියෙන ගණන් වැඩිම Chablis wine. බලමු කවුද වැඩිම මුදලක් වටින වයින් එකක් විකුණලා තියෙන Chablis එකක් කියලා. එහෙනම් මම ඔයාලා ආයෙත් හම්බ වෙන ඊළඟ වීඩියෝ එකේදී එතකම් පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.